බණියා පාස්පෝර්ට් එක රිනිව් කරන්න කියලා දැන් තමයි එන්නේ. අම්මෝ මේක ගත්තා. උදේ ඉඳලා බණියට අලුත් පාස්පෝර්ට් එක හම්බ වෙලා. ඉල්පාට නේ මේක ඇතුළ පොඩ්ඩක් වෙන්නත් තුනයි. දෙක. විස්තරය කියන්නේ කොහොමද අද උදේ දැන් ඔයා කීයටද උදේ ආවේ මොකක්ද උනේ? මේ තමයි ලංකාවේ අලුත්ම පාස්පෝර්ට් එක. ඉතින් ඔයා අලුතෙන් පාස්පෝර්ට් එක ගන්න ඉන්න කෙනෙක් නම් රිනිව් කරගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට හොඳම වීඩියෝ එක තමයි මේක. ඔයා ගන්න ඉන්න කෙනෙක් නම් පාන්දර 3ටවත් එන්න කියලා තමයි මම නම් කියන්නේ. මොකද මම ආවෙත් පාන්දර 3ට විතර. ඉතින් දැන් මම නම් මට ලෝකයක් දින්න වගේ මොකද මම මේ රිනිව් කරගන්න ආපු පාස්පෝර්ට් එක චූටි කට්ටක් කන්න උනා. මේක හරියටම විස්තරේ හනී කියයි. බණීට විස්තර කියන්න බෑ. කිව්වොත් වෙල් වටාරමක් වෙනින්ද මම මේ ෂෝට් ඇන්ඩ් ස්වීට් ඕගලන්ට කියන්නේ. මෙන්න මේක තමයි අලුත පාස්පෝර්ට් එක. ඉතින් ඕගොල්ලෝ රිනිව් කරගන්න ආවත් නැත්නම් අලුතෙන් පාස්පෝර්ට් එක ගන්න ආවත් දෙකේම තියෙන එකම ප්‍රොසෙස් එක. මොකද කිව්වොත් එහෙම ඔයාට රුපියල් 20000ක් යනවාමයි දෙකම කරගන්න මොක කරත් ඔයාට 20000ක් යනවාමයි. ඒ වගේම ඔයා රෑ 12ට අරින්න පාන්දර 12ට දවස පටන් ගත්ත ගමන් මෙන්න දවස් ඒ කියන්නේ 12 ඉඳන් හිටපු කට්ටිය ගොඩක් හිටියා. ඒගොල්ලෝ පළවෙනි 230 විතර ගන්නවා. ඒගොල්ලෝ නම් ටික ලියාගෙන අංක ටිකක් අරගන්නවා. බට ඒකෙන් පසුතැවෙ වෙන්න එපා. ඊට පස්සේ කට්ටිය ගත්තේ නැහැ කියලා. ඕගලන්ට තියෙන පොලිමට වෙලා ඉන්න සාමාන්‍යයෙන් අපි එදී 2 3 වගේ වුණා. එතකොට අපි සාමාන්‍යයෙන් අපිට ආවේ මම 300 354 අපි හිටියා. බණිට ඇවිල්ලා 238 නේ. මම 238 ඇවිල්ලා තිබ්බේ. එතකොට පාන්දර 3ට ආවම උඩ 238 වගේ ඉන්න පුළුවන්. 238 කියලා කියන්නේ හරියට මොකද විනාඩි 10කින් වගේ ඇතුළට ගන්න ගත්තම අනිවාර්යෙන් විනාඩි 10කින් වගේ ගන්න දුර. මොකද මම ගන්නකොට අවුරුද්දකට කලින් මට 8000 ගන්නකොට මට මතක විදිහට ආවේ. ඒක හවස මම හිතන්නේ 4ට විතර මට ඇතුළට යන්න පුළුවන් වුණා. 11ට මම ගිහිල්ලා. ඒ හින්දා ඒ වගේ කරන්න එපා. පාන්දර යන්න. ඊට පස්සේ අපි කොහොම හරි මෙයාව මම පොලිමට දාලා ඊට පස්සේ කොහොම හරි 4 5 වගේ වෙද්දි මේගොල්ලන් ඇතුළට ගත්තා. ඊට පස්සේ ඕගොල්ලන්ට නම්බර් එකක් දෙනවා ටෝකන් එකක් දෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඉස්සලාම ඩොකියුමන්ට්ස් එක බලමු. මම පල්ලෙන් ඩොකියුමන්ට්ස් එක දාන්න මොනවද ඕනේ කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ සැනසille පොලිමේ යන්න. ගිහිල්ලා ඕගොල්ලන්ගේ තියෙන අර උපැන්න සාතිකේ ඔක්කොම ඩොකියුමන්ට්ස් හරිද කියලා චෙක් කරලා එතන කෙනෙක් ඊට පස්සේ ඒක ස්ටේප්ල් කරලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ පොලිමේ යවපු පස්සේ ටෝකන් එක දෙනවා. ටෝකන් එකේ තියෙනවා අංකයක්. අන්නේ නම් අංකේ තමයි ඕගොල්ලන්ගේ එතන ඉන්නකම්ම අංකේ. එතකොට ඕගොල්ලෝ මේ පොලිමේ ඉන්නකොට ඉන්දියාවේ ඉඳ ගන්න හම් වෙනවා. ඊට පස්සේ උඩ තියෙනවා ස්ක්‍රීන් එක. ඒක වැටෙනවා. ඕගොල්ලන්ගේ මේ අංකේ 238 කියලා. 238 කියන්නේ විනාඩි 10ක්වත් ඇතුළත අනිවාර්යෙන් ඇතුළට ගන්නවම තමයි. ඊට පස්සේ කොමාරි බණි ඇතුළට ගියා. මමත් මේ මගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ මොකද මම අවුරුද්දකට කලින් ගත්ත විදියමයි තාමත් මේ ප්‍රොසෙස් එක යන්නේ. ඊට පස්සේ එතනින් ඇතුළට ගන්නවා. ඔන්න ප්‍රොසෙස් එකේදී ඊට පස්සේ එතනින් වගේ ෆොටෝ එක පෙන්නනවා. ඊට පස්සේ එතනින් ඇතුළට එනවා. ඊට පස්සේ ඩොකියුමන්ට් එක සබ්මිට් කරලා ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනවා. ඔය ප්‍රොසෙස් එක නිකම්ම යනවා. මොකද අනිත් අය කරන දේ බලන් හිටියනම් ඕගොල්ලෝ ඇති. හරිද? ඊට පස්සේ පේමන්ට් එක කරන්න කියනවා. පේමන්ට් එක කරලා ඔයාලට ස්ලිප් එකක් දෙනවා. අන්න එතනද වගේ ප්‍රොසෙස් එක ඉවර වෙන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ පැය 4ක් වගේ ඇතුළත ඔයාගේ ෆෝන් එකට මම ඒකක් දාන්නම් ඔයාලට. ඒ ෆෝන් එකට එන ටෙක්ස්ට් එකකින් එනවා ඔයාගේ පාස්පෝර්ට් එක රෙඩි කලෙක්ට් කරගන්න එන්න පුළුවන් විනාඩි 10ක් ඇතුළත කියලා. ඒකත් එතකොට ඔයාලට තියෙන මේ කොලේ අරගෙන මේ සැනසille ගෙදර එනවා. ගෙදරින් නැත්නම් ඇවිදින්න යන පැය 4කින් විතර මැසේජ් එක ආවම එන්න තමයි තියෙන්නේ. ආවෙන් පස්සේ ඔයගොල්ලන්ට තියෙන ලේසිම වෙලා විදිය තමයි ඔයගොල්ලන්ගේ තියෙනවා ඔය හම්බුන කොලේ රවුමක් ගහලා ඒ රවුමේ තියෙනවා විං C ගේට් නම්බර් 4 හරි 1 හරි එහෙම තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකට ගිහිල්ලා කායින් හරි අහන්න පාස්පෝර්ට් එක ගන්න යන්න ඕනේ කොතනද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියවම මේ විං C කියන එතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ෆෝර්ත් කවුන්ට් එකෙන් නැත්නම් ඔයගොල්ලන්ට තියෙන කවුන්ට් එකෙන් ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එක ඉල්ලන්න. පොලිමේ ඉන්නේ කිසිම දෙයක් නැහැ. මොකද ඔයගොල්ලන්ට මැසේජ් එක ඇවිල්ලා තියෙන නිසා දැම්මම ඔයගොල්ලන්ට කෙලින්ම දෙනවා පාස්පෝර්ට් එක. පොලින් ඉන්නේ කිසිම දෙයක් නැහැ. එතන පොලින් දැකලා බය වෙන්න නැත එපා. මොකද පොලිමේ ඉන්නේ ඊට කලින් ඇවිල්ලා ඊට පස්සේ පැය 4 ඉන්න කට්ටිය. පැය 4න් පස්සේ ඔයනොනම් ඔයාලට පන්නන්නම් කියලා සල්ලි දීලා යන්න එපා. පන්නන්නම් කියලා ඒගොල්ලෝ කියනවා පාකින් එකට දාන්න. පාකින් එකට දාන කට්ටියම කියනවා පන්නන්න අපේ කට්ටිය ඉන්නවා. මොකද දෙයක් කරලා දෙන්න කියලා. නෑ ඔයගොල්ලෝ උදේම යන්නේ. උදේම එනකොට ඔයගොල්ලන්ට ආපහු අමුතු රුපියල් 5000ක් විතර වියදම් කරන්න ඕනේ නෑ. 5000 වියදම් කරන්න ඕනේ. මොකද දැක්ක පන්නන කට්ටිය පොලිසියෙන් බැරුණුත් තානවා. නිකන් චාටර් වෙනවා. එහෙම වෙන්න ඕනේ නෑ. කට්ටියට සල්ලි දෙන්න ඕනේ නෑ. ඉතින් ඔයගොල්ලෝම ගිහිල්ලා තනියම මේ වැඩේ කරගන්න පුළුවන්. ප්‍රොසෙස් එක කියන්නේ කිසි ගැටලුවක් නෑ. මොකද මිනිස්සු මම හිතන්නේ අපේ පොලිමේ හැදුනන් පස්සේ පිටිපස්සෙන් ආව හෙන්න තොගයක්. මං හිතන්නේ හෙන්න තොගයක පාන්දර 6 වගේ වෙද්දී එනවා 2000ක් විතර. ඒ වගේ එනවා මේ පාස්පෝර්ට් කන්තෝරුවට පාස්පෝර්ට් එක හදාගන්න. ඒ වගේම NIC පොලිමත් ඒ වගේමයි. ඒ හින්දා මේ ලොකු දෙයක් නෙමෙයි. අලුත් පාස්පෝර්ට් එක හදාගන්න, අලුතෙන්ම හදාගන්න නැත්නම් රිනියු කරගන්න දෙකම තියෙන එකම ප්‍රොසෙස් එක. ෆොටෝ එකක් ගහලා ඉස්ලාම් ෆොටෝ එකක් ගන්න ඕගොල්ලෝ මොකක් හරි ඕගොල්ලෝ යන ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම රෙජිස්ටර්ඩ් කරපු කියන්නේ මේ ප්‍රොසෙස් එක රෙජිස්ටර් කරපු ෆොටෝ ගහන තැන් තියෙනවා. අන්න ඒකට ගිහලා ඉස්ලාම් ෆොටෝ එක ගහලා කියන්නේ පාස්පෝර්ට් එක ගන්න ඕනේ කියලා ඒ ෆොටෝ එක ගහලා ඒගොල්ලෝ තමයි කොලයක්. අන්නේ කොලේ ටික මම ඔයාලට ඩොකියුමන්ට්ස් ටික දාන්නම්. දැන් පස්සේ ඔයාලට පුළුවන් තනියම ගිහලා ඔගේ පාස්පෝර්ට් එක හදා ගන්න හරි රිනියු කරගන්න හරි. ඉතින් මේක තමයි කියන්න ඕනුනේ. මොකද ගොඩාක් අය අසරණ වෙනවා. එතනට ගියාම පස්සේ කායිමත් අහන්න බෑ. කවුරුත් කතා කරන්නේ නැහැ. ඒගොල්ලොන්ට සමහර කෙනෙක් කියනකොට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපි කියන්නේ මොකද්ද කියලා. සිංහලයි කියන එක තේරෙන්නේ නැති අය ඉන්නවා.
සමහරට ඇවිල්ලා ඉන්නවා යාපනයෙන් ආපු කට්ටිය මොන දේ ඇහුවත් ඔව් කියනවා. ඉතින් ඕගොල්ලන්ට හරියට යන්න ඕන එක වැරදි පාරක් කියලා ඒගොල්ලෝ ඔව් කියයි. ඒ හින්දා ඒක අහන්න එපා සිකියුරිටි කෙනෙක්ගෙන් අහන්න. ඒ සිකියුරිටි හරියටම කියයි මොකද්ද කොතනද යන්න ඕනේ හැමදේම කිය සිකියුරිටිස්ලා තමයි ගොඩක් උදව් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක දික් වෙන්න කලින් මම වීඩියෝ එක ඉවර කරනවා. වැඩිදුර විස්තර මාරු දෙන්න නම් අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම තව වීඩියෝ එකක් ගේන්න. කිසිම ගැටලුවක් නැහැ. නිකන් ලෝකයක් හම්බුණා වගේ පාස්පෝර්ට් එක හම්බුණා කියලා කියන්නේ අපි දවසින් කරගත්ත වැඩක් නේ කිසිම ගැටලුවක් නැහැ. ඩොකියුමන්ට්ස් ටික හරිනම් ඕගොල්ලන්ට දවසින් පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්න මේ හනි බනි vlogs